හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට? ඔයාලා හොඳින් ඉන්නව නේද? ඉතින් ඔන්න මං අද අරන් ආවා හැමෝටම කරදරයක් වෙලා තියෙන කුරුලෑ ප්‍රශ්නයට විසඳුමක්. ඉතින් මේක ඔයාලට ගෙදර ඉදම්ම හදාගෙන පාවිච්චි කරන්න පුළුවන්. පුංචිම පුංචි ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකයි ඕන වෙන්නේ. ඉතින් අපි බලමුද කොහොමද මේ පැක් එක හදන්න කියලා. මුලින්ම ඔයාලට ඕන වෙනවා භාජනයක්. ඔයාලා කැමති භාජනයක් ගන්න පුළුවන්. ඒ වගේම කෝමාරිකා ගෙදර තියෙනව නේද කෝමාරිකා කෑල්ලක් ගන්න. ඒ වගේම දෙහි ආය ඕන වෙනවා මී පැණි. ඕනම ගෙදරක මී පැණි තියෙනවනේ. ඉතින් පිරිසිදු මී පැණි ගන්න. කස්තුරි කහ. ඔන්න ඔය ටික තමයි ඕන වෙන්නේ. අපි බලමුද දැන් පැක් එක හදන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම කෝමාරිකා ටික හොඳට හූර ගන්න. ඔන්න ඔය වගේ පේනවා වගේ ඔය ගානට එන්න කෝමාරිකා ටික හොඳට හූරගෙන ඒකට ඇඩ් කරගන්න ඕනේ මී පැණි. ඉතින් මී පැණි ටිකක් දාගෙන ඒකට ඇඩ් කරගන්නවා අපි කස්තුරි කහ. කස්තුරි කහ පිංචක් ගන්න. මම වීඩියෝ එකේ පෙන්නනවා කොයි වගේද ගන්න ඕනේ කියලා. ඉතින් කස්තුරි කහ පිංචක් ගන්න. ඒ වගේම අපි මේකට දෙහි ඇඩ් කරනවා. ඔයාලා මේ පැක් එක හදාගෙන සතියට දවස් 2ක් සතියට දවස් 3ක් යූස් කරන්න පුළුවන්. ගොඩක් කුරුලෑක් තියෙන කෙනෙක් නම් එක දිගට සතියක් පාවිච්චි කරලා සතියට දවස් 2-3ක් පාවිච්චි කරන්න පුළුවන්. මතක තියාගන්න දෙහි බිංදු 2-3යි දාන්නේ. දෙහි ඕනවට වඩා මූණට ගන්න හොඳ නැහැ. ඒ නිසා ওই විදිහට හොඳට කවලම් කරලා ඔක මූණේ ඇප්ලයි කරගන්න තියෙන. ඉතින් මම නම් අතින් ගන්නෙ. ඔයාලට අතින් ගා ගන්න බැරි නම් ඔයාලට යූස් කරන්න පුළුවන් පින්සල්. පින්සලක්ද? නේ මන් දන්නේ මොකක්ද? බ්‍රෂ් එක. ඕකේ. බ්‍රෂ් එකක් යූස් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔය ටෙක්ස්චර් එකට එන ගානට ඔයාලා මූණේ විනාඩි 10ක් තියන් ඉන්න ඕනේ. ඉතින් ඒක ඊට පස්සේ වොෂ් කරලා දාලා ආවට පස්සේ මේ තියෙන මගේ ස්කින් එක.